සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL මූවී හබ් එකකින් කියන තවත් අලුත් මූවී එකකට. ඉතින් අද අපි බලන්න යන්නේ 1973 රිලීස් වුණ තවත් පට්ටම සුපිරි මූවී එකක් වෙච්ච ටර්මිනල් අයිලන්ඩ් කියන මූවී එක. මේ චිත්‍රපටිය ගැන කෙටියෙන් කිව්වොත් එක එක භයානක වැරදි කරලා දඩුවම් ලැබිච්ච අපරාධකරුවන් පිරිසක් දූපතකට පිටුවහල් කරාට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන හින්දා කරන එක එක දේවල් ගැන තමයි මේ කතාවේ කියවෙන්නේ. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන ගමන් අපි යමු මේ මූවී එක බලන්න. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ රූපවාහිනී වැඩසටහනක් කරන මිනිස්සු පිරිසක් මේ ටර්මිනල් අයිලන්ඩ් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන එක. ඉතින් මේ අයිලන්ඩ් එකට ගිහින් දාන්නේ මිනිමැරුම් කරලා මරණ දඬුවම ලැබිච්ච අයව. ඉතින් මේ දූපතට ඇතුළු වුණාට පස්සේ සිරකරුවන්ට මේ දූපතෙන් පැනලා යන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට සිද්ධ වෙනවා තනියම කැලෑවේ ජීවත් වෙන්න. පොලිසියෙන් අලුතෙන් සිරකරුවන් අරගෙන එනකොට විතරයි මේගොල්ලන්ට බාහිර ලෝකයේ සමග සම්බන්ධතාවයක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි හැම මාසයකටම එකපාරක් විතර පොලිසියෙන් විසින් මේගොල්ලන්ට මූලික අවශ්‍යතාවයන් සපයනවා. රූපවාහිනියේ ඉන්න අය ඊට පස්සේ බලනවා මේ අයිලන්ඩ් එකේ මේ වෙනකොටත් ඉන්නේ කවුද කියලා. එතකොට එයාලට දැනගන්න පුළුවන් වෙනවා බැංකු මංකොල්ලකාරයෝ වගේම වෛද්‍යවරයොත් මේ දූපතේ ඉන්නවා කියලා. එක්කම ඊළඟ සීන් එකේදී පෙන්නනවා දඩුවම් ලැබුණු කාන්තාවක් පොලිසියෙන් විසින් මේ අයිලන්ඩ් එකට අරගෙන යන එක. අය දූපතට යන අතරමඟදී දකිනවා මල සිරුරු දෙකක්. එකක් වතුරේ පාවෙමින් තියෙන අතර අනිත් මල සිරුර වෙරළට කොට ගහගෙන ගිහිල්ලා. කොහොමුණත් ඇයට අවසානයේ පුළුවන් වෙනවා එදා රාත්‍රියේ වෙරළේ ගත කරන්න ඕනි නිසා තර වගයක් එකතු කරගන්න. එතකොට ඩොක්ටර් මිල්ෆර්ඩ් කියලා පිරිමි කෙනෙක් ඇය ගාවට එනවා. ඒත් ඇය නම් ඔහුත් එක්ක කතා කරන්න යන්නේ නම් නැහැ. ඒ ටික වෙලාවකට පස්සේ මේ දෙන්න එකිනෙකාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී කාමන් කියන මේ ගෑනු කෙනා අර පිරිමි කෙනාගෙන් අහනවා අයිලන්ඩ් එකේ ඉන්න අනිත් අය කොයිද ඉන්නේ කියලා. එතකොට මිල්ෆර්ඩ් උත්තර දෙනවා මේ කන්දෙන් එහා පැත්තේ තමයි අනිත් කට්ටිය ඔක්කොමලා ඉන්නේ කියලා. එතකොට ඇය අහනවා අර කලින් දැකපු මල සිරුරු දෙක අන්න ඒ දෙන්න කොහොමද මැරුණේ කියලා. හැබැයි ඉතින් මිල්ෆර්ඩ් නම් මේකට උත්තර නොදී මේ දේ මගහරව පස්සේ අයව එතන දාලා යනවා. ඒත් එක්කම වගේ ඇයත් එතනම නිදා ගන්නවා. කාමන් පහුවෙන්ද උදේ මෙහනවා අර අනිත් තිරකරුවන් ඉන්න කැලෑවේ කඳවුරට. එවිට ඇය දකිනවා මේගොල්ලෝ ඔක්කොමලා වගේ ඇය එනකම් බලාගෙන ඉන්න එක. නමුත් කිසිවෙක් ඇයව මේ කැම්ප් එකට සාදරයෙන් ආදරෙන් පිළිගන්නේ නම් නැහැ. ඒ වගේම ඇය දැනගන්න බොබි හා මං කියන දෙන්න තමා මේ කැම්ප් එක බාරව ඉන්නේ කියලා. ඒ වෙලාවේදී මංක් ඇයට අවවාද කරනවා කොයිම වෙලාවකදීවත් එයාට නම් අකීකරු වෙන්න එපා කියලා. ඊට පස්සේ පෙන්නනවා කෙල්ලොන්ට ඉන්න වෙනම හදපු පැල්පතක් තියෙන එක. ඒ පැල්පතේ ජෝයි, ලීසා හා බනී කියලා තවත් කෙල්ලු තුන්දෙනෙකුත් ඉන්නවා. පේන විදියට බනී කියන්නේ ගොළු කෙනෙක්. නමුත් ඇයට ඇත්තටම කතා කරන්න පුළුවන්. ඒත් ඇය තමන්ගේ දෙමාපියන්ව ඝාතනය කරපු දවසේ ඉඳලා කතා කරන එක නවත්තලා. කාමන් ගිහින් පැල්පත ඇතුලේ එයාගේ තැන නිදාගන්න හදද්දි අනිත් කෙල්ල තුන්දෙනා ඇවිල්ලා කාමන්ව තල්ලු කරනවා පැල්පතෙන් එළියට. ඒත් එක්කම වගේ පැල්පතෙන් එළියේ ඉන්න මිනිස්සු දෙන්නෙක් ආයිමත් ඇයව තල්ලු කරනවා පැල්පත ඇතුලට. ඊට පස්සේ අය අනිත් අයගෙන් අහනවා සත්තු වගේ ඇයි ඒගොල්ලොන්ව කොටු කරලා තියෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ පිළිතුරු දෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා කැම්ප් එකේ ඉන්න පිරිමි අයගේ දේපලක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඒ පිරිමි අයගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරාලන්න කියලා. ඒ වගේම කවුරු හරි බොබීට හරි මංක්ට හරි කැරලි ගහන්න හැදුවොත් ඒගොල්ලන්ට සිද්ධ වෙනවා කැම්ප් එකෙන් පැනලා යන්න. එහෙම නැති වුණොත් ඔවුන් ඔහුව මරලා දානවලු. ඉතින් ඒ වගේම පැනලා ගියපු කැරලිකාරයොත් මේ අයිලන්ඩ් එකේ වෙනම තැනක තමයි ජීවත් වෙන්නේ. කාමින් තීරණය කරනවා ඇය මේ කැම්ප් එකෙන් පැනලා යනවා කියලා. නමුත් එතන ඉන්න අනිත් කාන්තාවන් ඇයට කියන්නේ කැරලිකාරුව එක්ක ජීවත් වෙන එක බොබී හා මංක් එක්ක ජීවත් වෙන එකට වඩා ගොඩක් අමාරුයි කියලා. ඊළඟ දවසේ උදෙන්ම කාමන්ට සිද්ධ වෙනවා කැම්ප් එකේ වැඩවලට සහභාගී වෙන්න. අය පොළව හාරලා ගල්වලින් බිත්තියක් බඳින්න උදව් කරනවා. බොබී හා මංක් හැමදේනම හරියට වැඩ කරනවාද කියලා චෙක් කර තමයි ඉන්නේ. ඒ වගේම හරියට වැඩ කරන්නේ නැති අය ළඟට ගිහිල්ලා මේගොල්ලෝ හොඳටම බැනලා අනතුරු අඟවනවා. ජෝයි දකිනවා කාමන්ගේ අත් දෙකම තුවාල වෙලා තියෙන එක. ඒත් ඩොක්ටර් මිල්ෆර්ඩ් ඇවිල්ලා ප්‍රතිකාර කරන්න හැදුවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. බොබි ඇයට බල කරනවා ටිකටම වැඩ කරන්න කියලා. අවස් වෙනකොට එයාලට සිද්ධ වෙනවා ඒ කැම්ප් එකේ ඉන්න පිරිමිත් එක්ක එකට ඩිස්ට්‍රිටින් කරන්න. ලී, ජෝයි හා කාමන්ට සිද්ධ වෙනවා පිරිමින් කිහිප දෙනෙකුත් එක්කම එකට ඩිස්ට්‍රිටින් කරන්න. නමුත් බනී සේවය කරන්නේ බොබීට පමණයි. කොච්චර මහන්සි වෙලා හිටියත් ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා උදෙන්ම නැගිටලා මේ කැම්ප් එකේ ඉන්න අනිත් අයට කෑම හදන්න. ඉතින් මෙහෙම ආහාර ගන්නකොට මේකේ ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර ගැටුමක් ඇති වෙනවා. නමුත් බොබි මේකට මැදිහත් වෙන්නේ නැතුව ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට මැරෙනකම් සටන් කරගන්න කියලා කියනවා. මොකද මේ සටනෙන් එක්කෙනෙක් හරි මැරුණොත් එයාලට තවත් ආහාර ඉතුරු වෙන හින්දා. පස්සේ ඒගොල්ලෝ මේ මැරුණ කෙනාගේ මල තිරුර අන්තෙන් පල්ලයට තල්ලු කරලා දානවා. එහෙම දාලා ඒගොල්ලොන්ගේ දවස සුපුරුදු විදියට ගත කරනවා. ඒත් එක්කම ගැහැණු අය පිරිමි දෙන්නෙක් මුර කර ඉන්නකොටම ඒගොල්ලෝ ගඟට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ රිදි හොද ගන්නවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ
අනිත් කැරලිකාර කණ්ඩායමත් ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒගොල්ලන්ට ඕනි වෙලා තියෙන්නේ මේ කාන්තාවන්ව පැහැරගන්න. එතනදී ඒ කැරලිකරුවන්ට පුළුවන් වෙනවා සාර්ථකව ඒ දේ කරලා මුරකාරයෝ දෙන්නවත් මරලා දාන්න. ටික වෙලාවක් ගියාට පස්සේ බොබි හා යාගේ කට්ටිය ඇවිල්ලා මේ මුරකරුවන්ගේ මල සිරුරු දෙක හොයාගන්නවා. මේ දේ හින්දා ඒගොල්ලෝ කලකිරීමට වගේම ගොඩක් කෝපයටත් පත් වෙනවා. ඒත් එක්කම කැරලිකරුවන් පොඩියට ගිනිමැලයකුත් ගහගෙන කාන්තාවන් පැහැරගත් එකට සතුටු වෙනවා. ඩිලාන් කියන ඒගොල්ලොන්ගෙන් එක්කයි ජෝයි ගාවට ලං වෙන්න හදනවා. හැබැයි ඉතින් ඇය ඔහුට කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් ඇය කැමති වෙලා ඉන්නේ නම් වෙන පිරිමි කෙනෙකුට. ඊළඟ දවසේ කැරලිකාරයෝ තීරණය කරනවා කුඩා කණ්ඩායම් වලට බෙදිලා යන්න. මොකද මේ හින්දා බොබීට ඒගොල්ලොන්ව අල්ලගන්න අපහසු වෙන හින්දා. ලී ගඟ අතල තිබිලා පොඩි ගල් කෑල්ලක් හොයාගන්නවා. ඒ වගේම ඇයට තේරෙනවා මේ ගල් කෑල්ල නිකන් ගල් කෑල්ලක් නෙමෙයි කියලා. මේ ගල ඇවිල්ලා වෙඩි බෙහෙත් වගේම අත්බෝම්බ සෑදීමට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක් වෙච්ච පොටෑසියම් නයිට්‍රේට් අඩංගු වෙලා තියෙන ගල් කැටයක්. ඒකෙන් ඇයට හොඳ අදහසක් එනවා. ඒත් එක්කම වගේ කාමන් විශේෂයිත වැල් වර්ගයක් හොයාගෙන ඒක ඒජයට පැහැදිලි කරනවා. මේ වැල් වර්ගය තැඹුවට පස්සේ ඒකෙන් එන ද්‍රව්‍ය පාවිච්චි කරලා ඕනම කෙනෙක්ව තප්පර 10ක් ඇතුළත සිහිනති කරන්න පුළුවන් කියලා කියනවා. ඇයි කියනවා මේ දේවල් අය ඉගෙනගත් එයාගේ ආච්චි අම්මගෙන් කියලා. එතකොට කාමන් එයාලගෙන් අහනවා ඇයි එයාලා බොබීගෙන් කාන්තාවන්ව බේරගත්තේ කියලා. එතකොට ඒකට ඒජේ පිළිතුරු දෙන්නේ ඒ දෙන්නේ ඒගොල්ලොන්ගේ තනිකම අඩු වෙනවා කියලා. මංට කැරලිකරුවන්ව හොයාගන්න බැරි වෙච්ච හින්දා මං මේ වෙනකොට හොඳටම තරහා ගිහලා තමයි ඉන්නේ. ජොයි දුන්නෙන් විදින්න පුරුදු වෙවි ඉද්දෙද්දි එයා දකිනවා ඒ ළඟපාත තියෙන මීවතයක්. මේක දැකපු ඇයට හිතෙන ඩෝනාන්ට විහිළුවක් කරන්න. ජොයි ඇඳුම් ටික ගලවලා නාන්න ගියාම ඔහු දකිනවා ජොයි නාන එක. ඉතින් ඒ නිසා ඔහු යනවා ජොයි ගාවට. ඔහු ඇය ගාවට ලං වුණාට පස්සේ ඇය ඔහුගේ ඇඟේ මීපැණි අතුල්ලනවා. පසු අය මීවතය අසලට ගිහිල්ලා ඒකට පහරක් ගහනවා. ඒ නිසා මීමැස්සෝ ඇවිස්සලා ඩිනන්ගේ පැත්තට එනවා. ඉතින් අනිත් අයවත් තේනස්සමින් ඔහු ගිහින් ගඟට පයින්නවා. ඒත් එක්කම වගේ මෙතනට බොබීගේ මිනිස්සු ඇවිදින් මේගොල්ලොත් එක්ක සටන් කරනවා. මේකෙන් දෙපාර්ශ්වයටම ගොඩක් තුවාල වෙනවා. නමුත් කැල්ලිකරුවන්ට පුළුවන් වෙනවා උගුල් වගේක් කටවලා මෙතනින් පැනලා යන්න. මේ උගුල් හින්දා බොබීගේ කමනුස්සෙක් එතනම මැරෙනවා. මේ අතර කාමන් හා කෝනෙල් එකිනෙකා අතර සමීප වෙමින් හවස් කාලය ගත කරනවා. උදෑසනම කැල්ලිකරුවන් එයාලගේ මියගිය මිතුරන්ව භූමි දානය කරනවා. ඊට පස්සේ නැවතත් බොබීට පහර දීම සඳහා සූදානම් වෙනවා. ලීගේ උපදෙස් වලට අනුව කැරලිකරුවන් ගල්වලින් අර ගල් වර්ගය අවරලා අත් බෝම්බ සෑදීම සඳහා වෙඩි බෙහෙත් එකතු කරනවා. ටික වෙලාවකට පස්සේ බණී වතුර බොන්න කියලා ඒ අසල තිබ්බ කුඩා දියැලක් ළඟට යනවා. ඒ දියැලෙන් ඇය වතුර බිබි ඉන්නකොට එතනට බොබීගේ මිනිස්සු ඇවිල්ලා ඇයව අල්ලගෙන යනවා. ඇයට පුළුවන් වෙනවා ඒ මිනිස්සයාට පහර දීලා එතනින් පැනගන්න. නමුත් ඇයව ආයිමත් අල්ලගන්නවා. පස්සේ මේ තුවාල වෙච්ච මිනිස්සයාට ඕනි වෙලා තින්නේ ඇයව මරලා දාන්න. නමුත් අනිත් අය මේ දෙයට නම් කැමති වෙන්නේ නැහැ. මේ දේ හින්දා ඒ තරහා ගියපු මිනිස්සයා මේගොල්ලොත් එක්ක කඳවුරට යන එක ප්‍රතික්ෂේප කරනවා. එතකොටම ඇයගේ පස්සෙන් ලුහු බැඳපු කැරලිකරුවන්ට පුළුවන් වෙනවා මේ මිනිහව මරලා දාන්න. ඒ අතරතුර බොබීට පුළුවන් වෙනවා ඒගොල්ලොන්ගේ බඩු ටිකක් එකතු කරලා රේඩියෝ එකක් හදාගන්න. ඉතින් ඒකෙන් මෙයාලට පුළුවන් වෙනවා පොලිසියන්ගේ රේඩියෝ එකට සම්බන්ධ වෙන්න. මේකෙන් එයාලා දැනගන්නවා පොලිසියෙන් හෙට උදෙන්ම මෙයාලගේ සැපයුම් අරගෙන ආයිමත් එනවා කියලා. මේ නිසා ඒ කට්ටියව අල්ලගන්න මෙයාලා ප්ලෑන් එකක් ගහනවා. ඒ වගේම මේ ප්ලෑන් එකට බනීව සම්බන්ධ කරගන්නවා. වෙරළෙදි බොබී සහ එයාගේ කට්ටිය බනීව ගැට ගහලා ඇයට පහර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇයව මෙතන අතහැරලා දාලා යනවා. මේගොල්ලන්ට ඕනි වෙලා තියෙන්නේ පොලිසියට අල්ලගන්න ඕනි හින්දා ඇයව අමක් විදියට පාවිච්චි කරන්න. පොලිසිය කට්ටිය එයාලගේ සැපයුම් ටිකත් අරගෙන අයිලන්ඩ් එකට එනවා. මේ අතරතුර කන්ද උඩ ඉඳගෙන අවට පරීක්ෂා කරන ලී බනීව දකිනවා. ඇය තීරණය කරනවා මේ වෙලාවේදී බනීට උදව් කරනවා කියලා. පොලිසියෙන් ගොඩට ඇවිල්ලා බඩු ටිකක් දාලා යන්න හදනකොටම දකිනවා බනී ඉන්න එක. ඉතින් නැගේ මේ දුක්ඛිත තත්ත්වය දැකපු පොලිසිය අය ඒගොල්ලෝ තීරණය කරනවා ඇයව මෙතනින් නිදහස් කරන්න. හැබැයි ඒත් එක්කම වගේ බොබීගේ මිනිස්සු පොලිසියට පේන්නේ නැති වෙන්නම පොලිස් බෝට්ටුවට නැගලා පොලිසියේ ඉන්න අයට වෙඩි තියලා එයාලව මරලා දානවා. එතකොට බොබී ඒගොල්ලොන්ගේ එක මිනිහෙකුට කියනවා එයාලා කඳවුරට ගිහිල්ලා ආයිමත් එනකන් එයාලට හම්බෙච්ච මේ සැපයුම් ටික ආරක්ෂා කරගෙන ඉන්න කියලා. මොකද මේ දේවල් ඔක්කොම අරගෙන යන්න එයාලට තවත් මිනිස්සු ඕනි හින්දා. ඒ අතර කැල්ලිකාරයෝ තීරණය කරනවා සැපයුම් ටික වගේම බනීවත් බේරගන්න. මේක නිසා එයාලගේ කෙනෙක් වෙරළට පීනගෙන ගිහිල්ලා පොලිස් බෝට්ටුවේ පිටිපස්සේ හැංගිලා ඉඳගෙන අර කාමන්ගේ විශේෂයිත වැල් වර්ගය පාවිච්චි කරලා අර මිනිහාගේ සිහිය නැති කරනවා. මෙයාට තප්පර 10කින් සිහිය නැති වෙනවත් එක්කම කැරලිකරුවන්ට පුළුවන් වෙනවා බෝට්ටුව වගේම සැපයුම් ටිකත් අල්ලගන්න. ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලොන්ගේ සැලැස්මට ප්‍රයෝජනවත් වෙයි කියලා බෝට්ටුවේ තිබ්බ පෙට්‍රල් බෝතලයකුත් හොයාගන්නවා. කොහොමරි මෙල්ෆර්ඩ් බනීව හොයාගෙන ගිහිල්ලා ඇයව නැවතත් එයාලා ගාවට එක්කගෙන එනවා. ඇය එතකොටම ජීවිතේ පළවෙනි වතාවට ඔහුට පවසනවා ඇයට ගෙදර යන්න අවශ්‍යයි කියලා.
ඊට පස්සේ මේ දෙන්න එකිනෙකාත් එක්ක කතා කර කර ඉන්නවා. බොබී සහ මංක් බෙරළි සැපයුම් බලාගෙන හිටපු මිනිස්යාගේ මල සිරුර දකිනවා. මේ දේ දැකපු ඒගොල්ලෝ ගොඩක් කලබල වෙනවා. ඒගොල්ලෝ දන්නවා කැරලි කරුවන්ගේ ප්‍රමාණය ගොඩක් අඩු වුණත් මේගොල්ලොන්ට වඩා දක්ෂයි වගේම ශක්තිමත් කියලා. සුපුරුදු විදිහටම කැල්ලිකරුවන් හවස්වරුවේ ඒගොල්ලෝ ගිනිමැලයක් අහගෙන වටේට ඉඳගෙන ඉන්නවා. මේ පාර ඒගොල්ලෝ තීරණය කරන තම තමන්ගේ පුද්ගලික කතාවන් එකිනෙකා අතර හුවමාරු කරගන්න. මල්ෆර්ඩ් පැහැදිලි කරනවා එයා එකපාරක් එයාගේ රෝගියෙකුට අවශ්‍ය වෙලා තිබ්බලු ජීවිතෙන් සමුදෙන්න. ඉතින් එයා මේ විදිහට දුක් විඳ විඳ ඉන්නකින් තුරන් කිරීමට මිල්ෆර්ඩ් මේ දෙයට එකඟ වෙලා තියෙනවා. නමුත් එයාගේ පවුලේ අය මෙයා කියන එක ප්‍රතික්ෂේප කරලා ඒ වගේම මෙයාට මිනිමරුම් චෝදනාවකුත් එල්ල කරලා එයාට ගෙදර යන්න chance එකක් තිබ්බත් එයාට අවශ්‍ය වෙලා නැහැ අයිමත් ඒ සමාජයට එකතු වෙන්න. එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ අනිත් රැඳවියන් එක්ක ටර්මිනල් දූපතේ ඉන්න. පහුවෙන්ද උදේම කැල්ලිකරුවන් තීරණය කරනවා බොබිලගේ කඳවුරට යන්න. නමුත් මේගොල්ලන්ට තේරෙනවා බොබි මේගොල්ලෝ පහර දෙනවා කියලා දැනගෙන කඳවුර අත්හැරලා එතනින් ගිහිල්ලා කියලා. එතෙන්දි මේගොල්ලෝ හොරෙන්ම කඳවුරට ඇතුළු වෙනවා. ජොයිසා මිල්ෆර්ඩ් පෙට්‍රල් කෑන් එක භාවිතා කරලා උගුලක් කටවනවා. ඒගොල්ලෝ ඊට පස්සේ බනීට කියනවා අත් බෝම්බයක් විසි කරලා සංඥාවක් දුන්නට පස්සේ බොබීගේ බංකරේ ගිනි තියන්න පෙට්‍රල් භාජනය අරින්න කියලා. මේ බංකරේ තමා මේගොල්ලෝ කලින් ගල් බිත්ති බැඳලා හදාගත්ත බංකරය. කෝනහා ලී තීරණය කරනවා ටොයිලට් එකට අත් බෝම්බයක් විසි කරන්න. ඒගොල්ලන්ට ඕනි වෙලා තියෙන්නේ දැන් මේ අත් බෝම්බේ වැඩ කරනවද කියලා බලන්න. හැබැයි ඉතින් මෙයාලගේ වැඩේ සාර්ථකයි. මෙතනදී බොබීගේ මිනිස්සු හැංගිලා හිටපු තැන් වලින් එළියට ඇවිල්ලා මේගොල්ලන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ දේ හින්දා දෙගොල්ලොත් අතරම තවත් සටනක් පටන් ගන්නවා. බංකරේ ඇතුලේ හැංගිලා ඉන්න බොබී විසින් කොනට වෙඩි තියලා යව මරලා දානවා. කොන මෙහෙම වෙඩි වැදිලා මැරෙද්දි පෙන්නනවා කාමන්ට සැහෙන දුක හිතිලා ඉන්න එක. ලී උත්සාහ කරන තවත් අත් බෝම්බයක් විසි කරලා මංකව හැංගිලා ඉන්න තැනින් එළියට ගන්න. ඒත් හැබැයි අයටත් සිද්ධ වෙනවා බොබීගේ වෙඩි පහරකින් මිය යන්න. කොහමරි අත් බෝම්බේ පිපිරුප එකෙන් මංක් බේරිලා. හැබැයි ඉතින් ඔහුගේ එක් කකුලකට නම් හොඳටම තුවාල වෙලා. එයා බොබී හැංගිලා හිටපු තැනට ගිහිල්ලා කෑ ගහනවා එයාවත් ඉක්මනට ඇතුළට ගන්න කියලා. කොහමරි එයා ඇතුළට ආවට පස්සේ බොබී හැංගිලා ඉඳලා වටේටම වෙඩි තියනවා. හැබැයි ඉතින් මේ එක වෙඩිල්ලක්වත් කාටවත් වදින්නේ නැහැ. ඒ වගේම බොබීගේ මිනිස්සු ඔක්කොමලා වගේ මිය ගිහිල්ලා. ජොයි බනීට සංඥා කරනවා පෙට්‍රල් ටික හලන්න කියලා. ඒත් ඉතින් ඇය මේ වෙන දේවල් දිහා බලාගෙන ගල් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා කැල්ලිකරුවන්ගෙන් එක්කෙනෙක් තීරණය කරනවා ඇය වෙතට දුවගෙන යන්න. නමුත් බොබී ඔහුට වෙඩි තියලා මරලා දානවා. බනී මේ වෙලාවෙදි උත්සාහ කරනවා මේ වෙඩි වැදුණු කෙනාව බේරගන්න. නමුත් ඒත් එක්කම බොබී ඇයගේ අතරත් වෙඩි තියනවා. එතකොටම මිල්ෆර්ඩ් එතනට දුවගෙන ගිහිල්ලා බනීව ආරක්ෂිත ස්ථානයකට අරගෙන යනවා. ඒ වගේම එයාට පුළුවන් වෙනවා අර පෙට්‍රල් බෝලිය ඇරලා පෙට්‍රල් ටික හලන්න. ඉතින් පෙට්‍රල් ටික ලීය දිගේ ගහගෙන ගිහිල්ලා ලෑලි කහලා තිබ්බ බංකරේට වැටෙනවා. පස්සේ පෙට්‍රල් වලට ගිනි තියලා මුළු කැම්ප් එකම පුච්චලා දානවා. එතකොට බොබී උත්සාහ කරනවා එතනින් එළියට ඇවිල්ලා එයාගේ පණ බේරගන්න. හැබැයි ඉතින් එයා හොඳටම පිච්චිලා එතනම මැරෙනවා. ඒත් එක්කම වගේ මංකේ ඇස් දෙක තුවාල වෙලා සදහටම අන්ධ වෙනවා. ඒජේ කාමන් වගේම ජීවිතේ බේරගත්ත අනිත් කැල්ලිකරුවන් ඔහුට අනුකම්පා කරලා ජීවත් වෙන්න ඉඩ දෙනවා. ටික කාලයක් ගත වෙලා ගියාට පස්සේ මං දැන් කැල්ලිකරුවන් එක්ක තමයි ජීවත් වෙන්නේ. බනි මිල්ෆර්ඩ්ව පොලිසියෙන් එන වෙල්ලට එක්කගෙන යනවා. පොලිසියෙන් කියන්නේ මිල්ෆර්ඩ්ට තවත් නඩු විභාගයක් තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ නැවතත් යාව අරගෙන යන්න. හැබැයි ඉතින් පොලිසිය අය දන්නේ නැහැ ඒගොල්ලොන්ගේ ඉස්සරහා ඉන්නේ මේ මිල්ෆර්ඩ් කියලා. ඒ නිසා ඔහු කෑ ගහලා පොලිසිය අයට කියනවා මේ වෙනකොටත් මිල්ෆර්ඩ් ජීවතුන් අතර නැහැ කියලා. එතකොට ඔහු බනීගේ මූණ දිහා බලාගෙන කියනවා නඩු විභාගයට මූණ දෙනාට වඩා එයා මේ දූපතේ ජීවත් වෙන එකට කැමතියි කියලා. ඒත් එක්කම වගේ පොලිසියෙන් තවත් හිරකාරියක්ව දූපතට අරගෙන එනවා. මිල්ෆර්ඩ් හා බනි ඇයව දූපතට පිළිගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සුපිරි මූවි එකත් ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.